ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරුණ සිත දෙමාපියන්ගේ මගේ ආදරණීය සහෝදර සහෝදරියනි මගේ අම්මයි තාත්තයි ලොකු ප්‍රත්‍යක් ගන්න කෙනෙක් නෙවෙයි. මගේ අම්මයි තාත්තයි ගොවිතැන් කරන්නේ. අද ඒගොල්ලෝ ආව කිලෝමීටර් 200ක් දුරින්නම් මගේ ගෙවල් වැඩිමට. ඒකට මට කිසිම රැකියාවක් නැහැ. මගේ අම්මයි තාත්තයි කරන ජොබ් එක කියන්නේ. මොකද දවසක් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට රුපියල් 20ක් නැති වුණාලු මට බිස්කට් එකක් කරන්න. හැබැයි ඒ කවදාවත් ඒගොල්ලෝ මට කිසිම දෙයකින් අඩුපාඩුවක් කරලා නැහැ අද වෙනකම්. හැමදේම අරන් දීලා තියෙනවා. කිසිම දෙයක් මට නැහැ, ඒක නැහැ, ඒක නැහැ කියලා නැහැ. කොයි වෙලේ හරි ඕන දෙයක් තිබ්බොත් මට අල්ලගෙන ගන්න දෙනවා. මම අද දෙන්නව නැක්කේ මාස එකමාරකින් විතර. ඒගොල්ලන්ට පළවෙනි පෙරේස් විසිට් එකට එන්න බැරි වුණා. තාත්තා කෝල් කරනකින් ඇහුවා ඉන්නද කියලා. මම ගියා කියලා. මොකද මම දන්නවා ඒගොල්ලෝ ජොබ් එකකට එක්ක මොකද ඒක ආලෙට පුළුවන් ජොබ් එකක් නෙවෙයි. ඒගොල්ලෝ කරන්නේ මම කිව්වා එක සින්නේ පාව ඒගොල්ලෝ වැඩ කරන්නේ කියලා. මම ඒගොල්ලෝ දැක්ක මාස එකමාරකින් මගේ අතේ ගොඩක් හරියලා තියෙනවා කියලා මම දන්නවා. මම ළඟට හරි උඩටුයි. මොකද මම දැන් පොලිටිකම ළඟට ඒකට මම හිතනවා මම කොහොමද ඒගොල්ලෝගේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියලා. මගේ තාත්තට බැරිුණා ඉංග්‍රීසියෙන් ඉක්මනට යන්නේ පොලේ තිබ්බ ප්‍රශ්නත් එක්ක ඒකට මම කොහොමද ඒක ඉෂ්ට කරන්න මහන්සියලා තියෙනවා. මම පරිභාගය උදේ කරගත්ත කියලා මම හිතනවා. මට කැම්පස් එකේ සිලෙක්ට් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ආදරණීය තාත්තා මම වලට ගොඩක් ආදරේ ඔයගොල්ලෝ දෙන්නටම මම කොහොමද ඔයගොල්ලෝගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට කරනවා. ඒ වගේම මම මෙතන යාළුවෝ හැමෝටම කියනවා ඔයගොල්ලෝ අමරන්න තාත්තලාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අනාගතේ ඔයගොල්ලෝ ආදරෙන් බලාගන්න.